පාතිමා පාතිමා මේට පොඩ්ඩක් එන්න. මේ එනවා නෝනා. ඇයි නෝනා? පාතිමා අද මේ ඉස්කෝලේට ආපු අලුත් ටීචර් කෙනෙක්. එයාට අපේ ගෙදර කාමරයක් දෙන්න ඕනේ. ඉතින් මම ඔයාලට කතා කරේ ඒ ළමයාට කෑමත් ලේස්ති කරන්න. ඒකත් එක්ක එයාගේ කාමරෙත් සුද්ධ කරලා තියන්න. හරි නේද? පිළිවෙලට තියෙන්න ඕනේ ඔක්කොම හරි. හොඳමයි නෝනා. පුතාලා වාඩි වෙන්න. ආන්ටි මෙයා තමයි මම අර කියපු ටීචර්. මෙයාට තමයි බෝඩි මෝන වෙන්නේ. ඉතින් ටීචර් ඔයාට මෙතන හොඳයි වගේ හිතනවද? අනේ ඔව් ආන්ටි. මට මෙතන හොඳයි වගේ. මට ඔයාව දැක්කහම නිකන් මගේම වගේ දැනෙනවා. ඒ කියන්නේ මට මෙතන හොඳයි. පාතිමා ඇයි නෝනා? මේ සර්ලට කැම ටික ලේස්ති කරන්නකෝ. ඔන්න මහත්තයෝ කැම ටිකක් කාලා මෙයන් ආපු එකේ. හරි අපි මේ දරුවා හොඳට බලා ගන්නවා. ඒ ගැන සැකයක් හිතන්න එපා. කිසිම කරදරයක් නෑ මෙයාට. මං ඉන්නවනේ. ආරක්ෂාව ගැන පොඩ්ඩක්වත් බය වෙන්න එපා දුව. අනේ නැහැ ආන්ටි. මට මෙතෙන්ට ආවම මේක තේරෙනවා. මෙතන මට ගැලපෙනවා කියලා. මාදවසට තමයි ඉතින් තෑන්ක්ස් කරන්න ඕනේ. මේ වගේ තැනක් මට හොයලා දුන්නට. අයියෝ වනම් මොනවද අප්පා? අපි ඉතින් උදව් කරන්න මේපේ එකම ස්ටාෆ් එකේනේ. ඒකයි ඉතින්. ඒක ඇත්ත දරුවෝ. එකිනෙකා උදව් කරගන්න ඕනේ. එහෙම තමයි ජීවත් වෙන්න ඕනේ. සහයෝගයෙන් ඉන්න එක හොඳයි. ඕනෙම දුකකදී කරදරයකදී කට්ටිය එකට ඉන්න ඕනේ. එහෙම තමයි ජය ගන්න පුළුවන්. එතකොට කාටවත් බෑ ඕගොල්ලන්ට වරදක් කරන්න. එහෙනම් දුවේ මේ ටීචර්ත් එක්ක ගිහිල්ලා ඔයාගේ කාමරේ බලන්නකෝ. හොඳමයි ආන්ටි. අපි දෙන්න යන්න. මෙහෙන් යන්න. පාතිමා ඔය මේ මිස්ලාට කාමරේ පෙන්නන්නකෝ. හොඳමයි නෝනා. මේ තියෙන්නේ මිස් ඔයාගේ කාමරේ. එන්න මං ඔක්කොම අස් කරලා තියෙන්නේ. හොඳයි නේද මං අස් කරලා තියෙන විදිය? අනේ හොඳයි. මේ ඕනකටත් වඩා වැඩි. වට ගොඩක් පිං ආ. අනේ ඕවා නම් මොනවද මිස්? ඉතින් පුතා කොහොමද? ඔය ඉන්නවා ආන්ටි. මට ඉතින් ප්‍රින්සිපල් සර් තමයි කිව්වේ මේ ටීචර්ට හොඳ තැනක් හොයලා දෙන්න කියලා. මට එක සැරේටම ආන්ටිව තමයි මතක් වුණේ. මම දන්නවා ආන්ටි හොඳට බලනවා කියලා. ඒකයි මම මෙතන එයාටත් සුදුසුයි කියලා ප්‍රින්සිපල් සර්ට කිව්වේ. අනේ ඔව් පුතේ අපි ඔක්කොම මිනිස්සුයෝ නේද? ඉතින් අපි උදව් වෙන්න ඉපේ. අනිත් එක සුළුපට සේවයක් නෙමෙයිනේ. ටීචර් කෙනෙක් කියන්නේ නේද? දරුවන්ගේ නුවණ පාදන එක කොච්චර පිනක්ද? එහෙම කෙනෙකුට ඉතින් අපි උදව් නොකර කොහමද? ඒකයි මම කල්පනා කරේ. මුදලටත් වඩා මම බලන්නේ මගෙන් කාටද උදව්වක් වුමනා වෙන්නේ අන්න ඒ කෙනාට මම උදව් කරන්න ඕනේ කියන එක. ඒක මුදලටම නෙමෙයි. නමුත් මම මුදලක් ගන්නවා. ඒ ගත්තට මුදල මැත්තේම ඉඳගෙන නෙමෙයි මම මේක කරන්නේ. වැඩියටම මම බලන්නේ මගෙන් කාට හරි සේවයක් වෙන්න ඕනේද කියන එක පුතේ. ඒ කියන්නේ මම ජීවත් වෙනවා කියලා ඔහේ නිකන් ජීවත් වෙලා වැඩක් නැහැ නේ පුතා. මගෙනුත් මොකක් හරි වෙන්න ඕනේ මං ඉන්න සමාජෙට නේද? ඉතින් මෙහෙමවත් දෙයක් මට කරන්න බැරි නම් මගෙන් ඇති වැඩක් නැහැනේ. ඔහේ ඉඳලා ඔහේ මැරිලා යන එකේ තේරුමක් නැහැනේ. මගෙන් මොනවම හරි දෙයක් වෙන්න ඕනේ අපේ පරිසරයට. මම ඒක තමයි හිතන්නේ. අනේ ඒක කොච්චර හොඳද ආන්ටි? මාත් කැමතියි ඒකට. ඒකමනේ මම මෙතන හොඳයි කියලා සිලෙක්ට් කරේ. මම දන්නවා ආන්ටි ගැන. හරි මහත්තයෝ. එහෙනම් අපි කෑම කාලා යමු නේද? අනේ ඉතින් ආන්ටිට කරදරයක් නැද්ද? අපි හැමෝටම එක්ක කෑම හදන්න. මං කිව්වේ දරුවෝ. එහෙම එකක් නැහැ. මට එහෙම අපහසුකමක් නැහැ. මං කිව්වේ මම සල්ලි බලාගෙන වැඩ කරන්නේ නැහැ කියලා. මම මේක ආදරෙන් දෙන්නේ. කාලය. හරි. හුඟ කාලෙකින් ආන්ටිලා ගෙදරින් කෑම ටිකක්වත් ගන්න බැරි වුණානේ. බලමු. එන්න මහත්තයා අපි යමු. එහෙනම් ආන්ටි අපි ගිහින් එන්න. ටීචර් අපි ගිහින් එන්න. හොඳමයි. ගිහින් එන්නකෝ. අනේ thank you sir. ඔයා මේක උදව්වට. ගිහින් එන්නකෝ. සුමුදු මිස්. ඔයත් ගිහින් එන්න.
ඔයාලා දෙන්නටම ගොඩාක් ස්තුතියි මට මේ කරන උදව් වලට. හරි එහෙනම් අපි යනවා. හෙට උදේ හම්බ වෙමු. හරිනේ? පරිස්සමින් ඉන්න. මදයි ඉතින් ඔය දැන් බැලුවා. යමු නේද මිස්? හෙට. හරි ආන්ටි යමු. ඉතින් නෝනගේ නම මොකද්ද? මම සින්දු. ඔයාට හොඳට සිංහල පුළුවන් නේ? ඔව්. මට හොඳට සිංහල කතා කරන්න පුළුවන්. මම ටැමිල්. මටත් හොඳට සිංහල කතා කරන්න පුළුවන්. මොනවා වුණත් හදිසියකට ටැමිල් වලින් හරි කතා කරන්න ඔයත් ඉන්න එක හොඳයි. නැත්තම් ටැමිල් අමතකම වෙලා යයි මට. ඉතින් එකක් දෙකක් හරි කතා කරන්න ඉතින් නේද? ඒක ඇත්ත ටීචර්. මටත් ඉතින් ටැමිල් කතා කරන්න කවුරුත් නැහැ. හොඳ වෙලාවට ටීචර් හම්බුනේ. ඒකනේ. හරි නෝනා එහෙනම් ඔයා රෙස්ට් කරන්නකෝ. මං ගිහින් එන්න. මොනවා හරි වමනාවක් තිබ්බොත් මට කතා කරන්න. මං ඕනේ දෙයක් කරලා දෙන්නම්. good morning miss. අනේ අයියනේ ඔයා ඔහොම මට බයක් හිතෙනවා. ඒ දුකින් වගේ. මොකද්ද ප්‍රශ්නේ? සින්දු මිස්. ඔයා දන්නවද වැඩ? මාදව සර්ගේ අම්මයි තාත්තයි දෙන්නම ඇක්සිඩන්ට් වෙලා. මොනවා? කොහමද අනේ වෙලා තින්නේ? ඇයි ඒ? එයාලට එතකොට කරදරයක් නැද්ද? අමාරු නැද්ද කියන්නේ? ඒ දෙන්න එකනමලු. අනේ මොකද? කොහොමද වෙලා තින්නේ? අයියෝ මොකක්ද අප්පා මේ? අනේ මිස් දැන් මට නම් වැඩ කරන්න බෑ පන්තියේ. උදේ පාන්දරම හම්බුණු ආරංචිය සුබ එකක් නෙමෙයිනේ. ඇඟටත් පණ නැතුව ගියා. දැන් ඉතින් මොකද කරන්නේ? අපි ඉතින් යන්න එපයි බලන්න. ප්‍රින්සිපල් සර් එක්ක කතා කරගෙන යන්න වෙනව නේද? අනේ පව්. අනේ ඔව් සින්දු මිස්. එයාට අම්මයි තාත්තයි විතරනේ හිටියේ. සහෝදර සහෝදරියෝ කවුරුත් නැහැ. පව් අප්පා. බලන්න කොහොමද?